අම්මා ගැන කියනකොට මට මතක් වෙන්නේ අපේ බුදුහාමුදුරු තරම් අම්මා ගැන වර්ණනා කරපු කිසි කෙනෙක් නැහැ. බුදු කෙනෙක් පහළ වුණාම පහළ වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? අම්මා දවස් 7ක් ඇතුළත මැරෙනවා. ඇයි එහෙම? දැන් කාලේ එහෙම දවස් 7ෙන් අම්මා මලුත් එහෙම ළමයෙකුට මොනවද කියන්නේ? ඕක හරි කාල කන්නි ළමයා. අම්මා මරාගෙන මැරි මරා උපන් කුමරා කිය. නේද? එහෙමද කියන්නේ? අම්මා මරපු ඕක හරි කාල කන්නේ අම්මත් මරාගෙන ඕක උපන්නේ කියලා මැරෙනකම්ම ඒ ළමයාට දොස් කියනවා අම්මා මරාගෙන උපන්න. හැබැයි බුදුවරු ඔක්කොම අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි අම්මා මරාගෙන උපන්නේ. ලෝකේ උපදිච්ච සියලු බුදුවරු බුදු වෙලා මේ පහළ වෙලා එහෙම නැත්නම් ඉපදිලා දවස් 7ක් ඇතුළත අම්ම නැති වෙනවා. ඒක තමයි න්‍යාය ධර්මය. ඇයි එහෙම වෙන්නේ? බුදු කෙනෙක් උපන් කුසේ තවත් කෙනෙකුට ඉඩක් නැtei. ඒ වගේම බුදු කෙනෙක් උපාද කරපු මවකට ඒ උපාදයෙන් පස්සේ නැවත පිරිමි කෙනෙක් එක්ක ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේම නැහැ. ලබා දෙන්නෙම නැහැ. ලැබුණොත් මේ න්‍යායට අනුව ඒ මහා උත්තමයාට තියෙන න්‍යාය ධර්මය ගැලපෙන්නේ නැති වෙනවා. එහෙනම් උත්තමයේ පහළ වෙලා නැහැ. ඒක නිසා තමයි බුදු කෙනෙක් උපන්නොත් මව දවස් 7න් මැරෙන්නේ. ඊට පස්සේ මේ බුදු පුතාට හම්බ වෙන්නේ කවුද? මව වගේ හම්බ වෙන්නේ. ඒ ගෝතමිය මහා ප්‍රජාපති ගෝතමිය තමයි අම්මා වෙන්නේ. Tamanට ළමයෙකුත් ඉන්නවා. ළමයෙකුත් හිටියට ඒ ළමයාට වඩා කිරි දෙන්න තියාගන්නේ කවුද? Tamanගේ අක්කගේ පුතාව. මේ බුදුරජාණන් වහන්සේ වන බුදු වන අපේ බෝසතාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයව තමයි හදාගන්නේ. තම දෙකේම කිරි දෙන්නේ යාට. Tamanගේ පුතාට දෙන්නේ දසි දස්සන්ගේ කිරි. මෙහෙම දීලා මේ බුදු පුතාව හදලා බුදු පුතා බුදු වෙනවා. බුදු වුණාට පස්සේ මේ තිසා ගෝතමිය බුදුහාමුදුරන්ගෙන් වරමක් ඉල්ලනවා මට මහාන වෙන්න කියලා. අම්මා ඉල්ලුවම දෙන්න බැරි දෙයක් නෑ පුතාලාට. බුදුහාමුදුරු තීරණයකට ඇවිල්ලා හිටියේ ස්ත්‍රී ශාසනයක් පහළ කරන්නේ නැහැ කියලා. එහෙනම් ස්ත්‍රියට මහාන ප්‍රයෝජනාව ලබා දෙන්නේ නැහැ කියලා. ඒ කාලේ බ්‍රහ්මීයන්ගෙන් තිබිච්ච ප්‍රශ්නයත් එක්ක බුදුහාමුදුරුවෙන් ස්ත්‍රියට දෙන්න සලකාරණේ නිසා නෙවෙයි. ඒ සමාජයට අනුගතව තමයි බුදුහාමුදුරු කටයුතු කළේ. එකපාරට සමාජ විප්ලවය කරන්න සූදානම් වුණේ නැහැ. ඒ වැඩියම ගහන්න ගියොත් ඉක්මනට කුටි කන්න වෙන හින්දා මේ බ්‍රහ්මීය සමාජයට ගැලපෙන විදිහට ක්‍රමයෙන් තමයි වෙනස් කරන්න උත්සාහ කරන්නේ. එකපාරටම ස්ත්‍රියට ප්‍රයෝජනාව දීලා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මහානකම දුන්නේ නැත්තේ ගෑනුන්ට. හැබැයි මේ අම්මා ඉල්ලුවම නොදී බෑ. නොදෙන දේවලුත් අම්මට දෙනව නැද්ද? නේ? පුතාලා එහෙමයි. හොඳ බුදු පුතාලා. බුදු පුතෙක් වෙන්න පුතේ. බුදු පුතාලා එහෙමයි. නොදෙන දෙයක් නෑ. මහාන ප්‍රයෝජනාව දුන්නා. මේ ප්‍රජාපති ගෞතම අවුරුදු 120ක් ආයු වළඳලා ආයු සංස්කරණයේ අත්හරින්න එනවා. ඒ කියන්නේ දැන් පිරිනුවම් පාන්න එනවා මේ රහත් තෙරණිය. එනවා බුදුහාමුදුරු හම්බ වෙන්නේ. බෑ දැකලා බුදුහාමුදුරුන්ගේ දෙපතුල් වැඳලා ආඬලා මට අවසර ඉල්ලනවා මොකටද? පිරිනිවන් පාන්න. ඊට පස්සේ ගෞතමියට අවසර දෙනවා අපේ බුදුහාමුදුරුවෝ. ඊටාත්ම සෝචනීය හැඟීම්වර අවස්ථාවක්. මේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ කියනවා තිසා ගෞතමිය දැන් ඔයාට මොනවද හිතෙන්නේ? මට මොකුත් හිතෙන්නේ අපේ බුදුහාමුදුරුවනේ. මට ලැබෙන්න ඕන ඔක්කොම ලැබුණා. මම ඔබතුමාට මගේ ජීවිතේ මුළු ඇඟේම ලේ කිරි කරලා පිව්වා. මං බුදු පුතාට ලේ කිරි කරලා පිවපු බුදු අම්මා. හැබැයි මාව මේ ශාසනයේ මහාන කරන ආර්ය කුලයට ගෙනල්ලා ආයතේ කුලේ බී කරපු අම්මා ඔබ වහන්සේ බුදුරජාණන්. ඔබ වහන්සේ දහම් කිරි පෙව්වා මට. ඒ නිසා ඔබ මව ආර්ය කුලයේ මව ඔබ වහන්සේ සාමාන්‍ය මිනිස් කුලයේ මව මම ඔබගේ. ඉතින් අපි දෙන්නම මව්වරු. මේ කිතාගෝතම කියන අපි දෙන්නම මව්වරු. මේ ප්‍රජාපති ගෝතමිය එහෙම කිව්වම කියන බුදුහාමුදුරුවෝ ප්‍රධාන මාංශ දේශනා කරනවා. ඔව් ගෝතමිය ඔබ හරියටම හරි. දැන් ඔබට මොනවද ඕනේ අවසානෙට? කවදාවත් මොකුත් හිතිලා නැද්ද මගෙන් ඉල්ලන්නේ? ඔව් මහානකම විතරමද ඉල්ලන්නේ හිතුනේ. නෑ අපේ බුදුහාමුදුරුවනේ. මම අරහත් වෙන්න කලින් මට එහෙම අදහස් තිබුණා. මොනවද තිබුච්ච අදහස් කියන්නේ? ඊට පස්සේ මේ ගෞතමිය කියනවා අනේ බුදුහාමුදුරනේ මේ හැමෝම උපහාසයේදී ශරීරය ගැන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන මහා වර්ණනාවන් කරනවා. මම පුංචි කාලේ ඉඳන් හදාගත්ත කොල්ලා ගැන මේ කියන්නේ. මේ බුදු වුණාට පස්සේ මෙච්චර ලස්සනයි කියලා කියනවා. මට ආසාවක් ඇති වුණා ඔබ වහන්සේගේ සිරුර දකින්න. ඒ කියන්නේ වස්ත්‍ර නැති උඩුකය දකින්න ආසාවක් තිබුණා. මේ මිනිස්සු කියන ඒ අංග සම්පූර්ණ පුරුෂයා දකින්න මට ආසයි තුණා. හැබැයි දැන් මට එහෙම අදහසක් එහෙම ආසාවක් නැහැ. මම මේක දැන් පිළිහින කරලා මම ඒක අල්ලගෙන නැහැ. මම මේක අත්හැරලා ඉන්නේ.
අනේ ගෝතමී මන් නුඹට මේ අවස්ථාව දෙනවා. බුදුහාමුදුරුවෝ ඉවලේම සිවුරේ උඩ කොටස ගලවලා උඩ හරිය අරිනවා. මේ ප්‍රජාපති ගෝතමියට දකින්න. ප්‍රජාපති ගෝතමිය සාදුකාරය දීලා කියනවා මම දැක්කේ අපේ බුදුහාමුදුරුවනේ මම දැක්කේ රන් කඳක්. මේ බුදු රන් කඳ මට රත්තරන් පිළිමයක් වගේ දැක්කේ. මට ඇති. දැන් මේ ගෝතමිය යනවා නික්මිලා සමු අරගෙන පා වැඳලා යනකොට බුදුහාමුදුරුවෝ පසු ගමන් යනවා. ස්ත්‍රියකට පසු ගමන් යන්න කියලා එපා කියලා මේ බුද්ධ ශාසනයේ විනය පිටකේ සඳහන් කරලා තියෙන කිසිම ස්ත්‍රියකට පසු ගමන් යෑම බුදු ශාසනයේ පැවිදි වෙච්ච පැවිද්දන්ට අයිති නැහැ. මේ බුදුරජාණන් වහන්සේ යනවා ගෝතමිය පස්සේ පසු ගමන් යනවා. මේ පසු ගමන් ගිහලා ජේතවනාරාමේ ගීට්ටු ගාවටම යනවා. ගිහලා ගීට්ටු ගාවින් යන හදනකොට බුදුරජාණන් වහන්සේ සමු දෙනවා. ගෝතමිය දැන් අද ඔබත් ආයේ ඉන්නේ නැහැ. ඔබ මට දකින්න හම්බෙන්නේ නැහැ. මටත් ඔබව දකින්න හම්බෙන්නේ නැහැ කවදාවත්. මේ සංසාරේ අපි මට මව වෙලා කෝටි ගාණන් ආත්මවල ඉපදිලා කියලා. ආයි අපි දෙන්න ආයි මුණ ගැහෙන්නේ. අන්තිම සමුදීම දීලා බුදුහාමුදුරුවෝ හැරෙනවා. බුදුහාමුදුරුවෝ ඉදා දේශනා කරනවා මවට විතරක් පසු ගමන් දෙන්න පුළුවන්. රටේ රාජ්‍ය නායිකාවෝ ගැහණියෙක් වෙන්න පුළුවන්. මේ ලෝකෙම නායිකාවන් ගැහණියෙක් වෙන්න පුළුවන්. ඒ ගැහණිය හම්බ වුණත් ඒ ගැහණියට පිටිපස්සේ යන්න බෑ හාමුදුරන් වහන්සේලා. දැන් යන පිස්සු ඉන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ විනය පිටකෙම දේශනා කරලා තියෙනවා එහෙම යන්න බෑ. තමන්ගේ පන්සලට එන ඔය වැදගත් ගෑනු කෙනෙක්ව එයා යනකම පස්සෙන් යන හාමුදුරුවෝ ඉන්න පුළුවන්. දැන් හැබැයි බුදුහාමුදුරුවෝ අනුදැනවලා දාලා එහෙම යන්න බෑ. යන්න පුළුවන් කාටද? අම්මට විතරයි. අම්මගේ විතරයි. බුදුහාමුදුරුවෝ කොච්චර අම්මා ගැන දැකලා තියෙනවද? බුදුහාමුදුරුවන්ට දෙවෙනි අම්මා හිටියේ පළවෙනි අම්මා නෙවෙයි. ඕගොල්ලන්ට ඉන්නේ පළවෙනිම අම්මා. ඔබ මව් කුසේ මේ කරපු අම්මා. කොච්චර වටින්න ඕනේද අපිට අම්මා තාත්තා